දැන් හඳුන්නෙත්ති සහෝදරයා කිව්වා පිටසක්වල ආක්‍රමණයක් විතරයි කියලා ලංකාවට ආවේ නැත්තේ. ඒ කතාව සම්පූර්ණයෙන් වැරදි. පිටසක්වල ආක්‍රමණයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. මොකද දැන් ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට කියපුවා දැන් මතක නැහැ. විපක්ෂයේ ඉන්නකොට කියපුවා මතක නැහැ. දැන් අපිට වෙලා තියෙනවා මේ වීඩියෝස් දාන්න. විශේෂයෙන් ජනාධිපති කියන දේවල් විපක්ෂයේ ඉන්නකොට කියපු දේවල් අපිට දාන්න මොකද කියන හේතුව මෙහෙම සාමාන්‍ය පිටසක්වල ජීවින් ඇවිල්ලා මිනිස්සුන්ව ඉස්සුවම ඔය පිටසක්වල යානාවලින් ගෙනිච්චම උන් එක එක පරීක්ෂණ කරලා උන්ගේ මතකේ නැති කරනවා. ඔය පිටසක්වල සීන් එක එහෙමයි. උන්ගේ මතකේ නැති කරනවා. දැන් මේ පිටසක්වල ජීවීන් මුන්ගේ මතකේ නැති කරපු නිසා තමයි දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඉන්න ආණ්ඩු පක්ෂයට මතක නැත්තේ ඒකයි. මං හිතන්නේ හඳුන්නෙත්ති මහත්තයාට මං හිතන්නේ හඳුන්නෙත්ති සහෝදරයාට මේ දැන් මතක එන ගමන් තියෙන්නේ ටික ටික. අර පොඩි මොංගල් ගතියකුත් තියෙනවා. සමහරට දැන් ඒකත් පොඩ්ඩක් වැඩි වේගන එනවා වගේ සීන් එකක් තියෙන්නේ. මොකද මේ අනිවාර්යෙන් ඉතින් මේක හොයාගන්න ඕනේ මේ පිටසක්වල ආක්‍රමණය නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. 2029 ආයි ඡන්දෙකට ඉල්ලන්නේ කොහොමද ඊට පස්සේ? දැන් මේ තියෙන දේවලුත් අමතක වුණොත් එහෙම